කොත්තුමී මෙහෙම හදලා මීට කලින් ඔයා කාලා තියෙනවද? කොත්තුමී කියලා කියන්නේ ගොඩක් වෙලාවට ලේසියට අපි හදලා කන කෑමක් නේ. ඉතින් මේ කෑම එක වෙනදා හදන විදිහට නැතුව මේ විදිහට හදලා බලමුද? බොහොම පොඩි ಜಾති ටිකකින් අපිට ගොඩක් රසට මේ කොත්තුමී එක හදාගන්න පුළුවන්. බෝඩ් වෙලා ඉන්න අයට එහෙම හැමදාම කොත්තුමී එකම විදිහට කාලා ඇති වෙලා නම් තියෙන්නේ මේ විදිහට try කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ කොත්තුමී නූඩල්ස් එක හදන්න ලෑස්ති කරගත්ත බඩු ටික. මම කොත්තුමී පැකට් දෙකක් ගත්තා. මොකද මටයි මහත්තයටයි දෙන්නන මේක තමයි අද මම මේ කෑම එක හැදුවේ. හැබැයි මේ කොත්තුමී පැකට් දෙකෙන් මේ විදිහට හැදුවොත් 3 දෙනෙකුට කන්න හොඳටම ඇති. මුලින්ම මම භාජනයක ලිපට තියලා ඒකට වතුර ටිකක් දාගත්තා මේ කොත්තුමී එක හොඳට තඹ ගන්න. ඒ අතරේ මම සුද්ධ කරලා තියාගත්තා ලුණු ගෙඩියක්. ඒ ලුණු ගෙඩිය ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ තක්කාලි ගෙඩියක් අරගෙන ඒ තක්කාලි ගෙඩියත් ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ තමයි ඔමිටිස් කරලා කපා ගත්තේ. ඔමිටිස් කරලත් කපාගෙන ඉවර වෙලා සුදු ලුණු පික් දෙකක් මම සුද්ධ කරලා තියාගත්තා. ඒ සුදු ලුණු පික් දෙකත් මේ විදිහට ටිකක් හිණිවට කපා ගත්තා. ඒ අතර වාරයේ වතුර ටික රත් වෙනකොට මම ඒකට ලුණු ටිකක් එකතු කරගත්තා. දැන් වතුර ටික උතුරගෙන එනවා. මම ඒකට කොත්තුමී පැකට් දෙකේ නූල්ස් ටිකක් මේ විදිහට හතරට කඩලා තමයි එකතු කරගත්තේ. මොකද ගොඩාක් ටිකට නූල්ස් රැලි හිටිනකොට කන්න අමාරුයිනේ. දැන් මේ නූඩල්ස් ටික තැම්බෙනකන් මම සොසේජස් කරල් ටික කපා ගත්තා. ටිකක් මහත කෑලි වලට තමයි අද නම් මම කපා ගත්තේ. ඊට පස්සේ මම මේකට තියාගත්ත බිත්තර දෙකක්. ඒ බිත්තර දෙක මේ වගේ කප් එකකට කඩලා ඒකට ලුණු ගම්බිරිස් එකතු කරලා හොඳට බීට් කරගත්තා. දැන් අපේ නූඩල්ස් ටිකක් තැම්බිලා තියෙන්නේ. මම මේකේ හාලිපට තියලා නූඩල්ස් එක හදන්න ඕන කරන අනිත් ಜಾති ටික හදාගන්න තමයි යන්නේ. මම තාච්චියක ලිපට තියලා ඒකට පොල් තේ ටිකක් එකතු කරගත්තා. පොල් තේ ටික රත් වෙගෙන එනකොට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු ටිකත් එකටම එකතු කරගත්තා. මේ දෙක ටිකක් මේ තෙලේ බැදෙන්න දෙන්න. ටිකක් බැදුනට පස්සේ මම එකතු කරගත්ත සොසේජස් ටික. ඒක හොඳට කලවම් කරලා හැම පැත්තම ටිකක් බැදුනට පස්සේ මම එකතු කරගත්තා ඒකටම බිත්තර දෙක. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා ඉවර වෙලා මම එකතු කරගත්තා ගම්බිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි. මේ එකතු කරගත්තේ කපාගත්ත තක්කාරි කෑලි ටිකයි අවමිරිස් ටිකයි. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා මම තඹගත්ත නූඩල්ස් එකට එකතු කරගන්න තමයි යන්නේ. ඊට කලින් කොත්තුමී පැකට් දෙකේ තිබ්බ රසකාරක පැකට් දෙකෙන් එක පැකට් එකක් විතරක් මම මේකට එකතු කරගත්තා. මොකද අපි ගොඩක් ಜಾති දාන නිසා මේක ගොඩක් රසට හැදෙනවා. රසකාරක ඕනට වැඩිය කන්න හොඳ නෑනේ. ඒ නිසා එක පැකට් එකක් හොඳටම ඇති. ඊට පස්සේ අපි මේ ටික ඔක්කොම එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත රසවරස කොත්තුමී නූඩල්ස් එක. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයත් මේ වගේ ඉක්මනින් හදන්න පුළුවන් රසමරස කෑම ಜಾති දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.